හා ඉතින් හතරමන් සෙට් එක ඉතින් කට්ටිය විස්තර ගොඩාක් අහලා ඉතින් මැසේජ් දාලා තිනවා ඉතින් මැසෙන්ජර් වලට WhatsApp වලට කොහොමද එන්නේ ඊශ්‍රායල් වලට ඒජන්සිය මොකක්ද සමහර අය දන්නෙත් නැහැ SLBFE කිව්වම ඒ දන්නෙත් නැති පිරිසක් ඉන්නවා ඉතින් මට කටාර වලින් කුවේට් වලින් විශේෂයෙන්ම ජපන් වලින් තව කතා කරා ඉතලි වලින් කට්ටිය කතා කරලා ඉතින් මෙහෙට එන්න බලාපොරොත්තු වෙන ගොඩක් අය ඉන්නවා ගොඩක් අය ඉන්නවා SLBFE කිව්වම දන්නේ නැති කට්ටියක් ඉන්නවා ඒක හරහා වෙකම කොහොමද ඒක හරහා එන්නේ කියලා දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඉතින් මම දැන් මේ වීඩියෝ එකත් එක්ක SLBFE page එකේ link එක තියන්නම්. එතකොට ඒ link එකෙන් ගිහිල්ලා පුළුවන් බලන්න ඕගොල්ලොට මේ ඒ link එක හරහා තියෙනවා job category තියෙන ඒවා ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම idea එකක් ගන්න මේ page එකේ තියෙන උඩ පල්ලෙහා ගිහිල්ලා job මොනවද කොහොමද එන්නේ කින්ද මන්ද ඔක්කොම එක තියෙනවා. ඒක තව දාලා තියෙනවා ඒජන්සි වලට අහු වෙන්න එපා. මෙහෙම ඉස්රායල් යනවා කියලා මෙහෙම ලස්ස ගණන් වංචා කරලා තියෙනවා. මෙහෙම ජපාන් යනවා කියලා ලස්ස ගණන් වංචා කරලා තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒක නිසා ඒජන්සි වලින් එන්න බලන් ඉන්න නම් ඒක හොඳට හොයලා බලන්න SLBFE එකේ රෙජිස්ටර්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් කරපු ඒජන්සියක්ද ලයිසන් එක තියෙද කියලා විශේෂයෙන් බලන්න ඕනේ ඒක. ඒක තමයි කියන්න තියෙන්නේ. කොහොමත් මෙහෙමයි ඉස්රායල් වුණත් මොන රට වුණත් හම්බ කරන්න හොඳයි. සල්ලි හම්බ කරන්න පුළුවන් ඕන තරම්. ඉතින් සල්ලි හම්බ කරලා ඉතින් අපේ මව්බිමට ගිහිල්ලා සතුටින් තම පවුලත් එක්ක ළමයිත් එක්ක ජීවත් වෙන්න අයිඩියා එක තමයි හැමෝටම තියෙන්න ඕන නේද? එහෙමනේ. ඉතින් ඒ අරමුණෙන් තමයි හැමෝම ඉතින් කතා කරන්නේ අහන්නේ විස්තර. ඒකට ඉතින් වීඩියෝ කරන්න හිතුණා මට ඇත්තටම අපේ ලංකාවේ ඉන්න සෙට් එකට. එන්න බලන් ගොඩාක් පිරිසක් ඉන්නවා ඉතින්. ඉතින් ඔයගොල්ලෝ අයිඩියා එකක් ආවයි ඇති කියලා මම හිතනවා. මම SLBFE එකේ page එකේ link එක දාන්නම්. මෙහෙ එන්න try කරන්න හැමෝම බලන්න link එකෙන් ගිහලා මේ page එක බලන්න. ඒක රජයේ government page එකක්. ඒකේ ඔක්කොම විස්තර තියෙනවා. ඉතින් බලන්න ඉතින්. එහෙනම් ඉතින් මට කියන්න තියෙන ඉතින් හැමෝටම ජීවිතේ ජය ගන්න ලැබේවා. එහෙනම් ඉතින් අතරමං එක ඉන්න ජය වේවා.